නාකි හුරතල් විතර තමයි තියෙන්නේ. දෙලොවක් අතර තනි වුණු මුන්දලාව නිවන් ගෙනියන්න. ඒවා සියල්ලම අවසානයේ අතාරින්න වෙනවා කියලා දැනෙනකොට මට සැපසේ දිවි ගෙවන විදිය, නිදහසේ ජීවත් වෙන විදිය, නිර්වාණයට ළඟා වෙන විදිය. රාජ්‍යයක ප්‍රාර්ථනාව ඒක වෙන්න එපැයි. සියලු රටවැසියෝම සතුටින් සැනසීමෙන් ප්‍රීතියෙන් සැපසේ දුක් නැති තැනක ඉන්න ඕනෑ කියන එක. ඒක නේද බලාපොරොත්තු. ඉතින් දුක් නැති තැන නිවන. එතෙන්ට යන්න ලේසියෙන් බෑ. ඒකට මේ කාම ලෝකයට තියෙන ගිජු බව, දැඩි කැමැත්ත අත්හරින්න වීරිය කරන්න ඕනේ. ලංකාවේ මිනි මරලා තියෙන්නේම ඇයි? කාමච්ඡන්දේ. හිරගත වෙලා ඉන්න හිරකරුවෝ අධ්‍යයනය කරන්නකො. කාමච්ඡන්දේ. මං අනුරාධපුරේ බන්ධනාගාරේ දවස් 45ක් හිටියා. බන්ධනාගාරේ ඉඳලා මම මේ සිරගත වෙන අය කවර කරුණක් පදනම් කරගෙන වැඩියෙන් සිරගත වේදයි පරීක්ෂණයක් කළා. ඔක්කොම සිරගත වෙන්නේ පින්නතුනි කාමච්ඡන්දේ නිසාමයි. ඒ සිරගත වන්නට යෙදෙන කාරණාව සමහර විට ද්වේෂය වෙන්න පුළුවන්. වෛරය වෙන්න පුළුවන්. හැබැයි ද්වේෂය සහ වෛරය උපදින්න හේතුව කාමච්ඡන්දේ. ඒක මත තමයි යන්නේ. දැන් ඒක අත්හරින්න පුළුවන් නම් මේ ඉන්ද්‍රියම් පිනවන එක පමණ ඉක්මවා. දැන් මම ඔබට වඩා ප්‍රීතියෙන් සතුටින් සැනසීමෙන් නිදහසේ ඉන්න සන්තෝෂෙන්ම ඉන්න මිනිහා හොයන්න මීටරයක් ඇල්ලුවොත් එකම එකමං කියලා මට දැනෙනවා. ප්‍රීතියෙන් ඉන්න. හේතුව බැඳීම් ගොඩාක්ම අඩුයිනේ. ඒක නිදහස්. ඔබ කැමති නම් සතුටින් නිදහසේ ප්‍රීතියෙන් සැපසේ ලෝකයට ඉමහත් වූ සේවාවක් කරන්න හොඳම තැන මෙතන. ඒ වුණාට ඔබට හිතෙන්නේ නැහනේ. හිතෙනවද? පැවිදි ජීවිතයේද උතුම් ගිහි ජීවිතයේද? බූවල්ෙන් තලන්න එපා. පැවිදි ජීවිතය කියලා මේගොල්ලෝ කියනවා. ඇත්තටම අවබෝධයෙන්ද මේ කියන්නේ? නෑනේ. අවබෝධයෙන් නෙමෙයි කියන්නේ. අවබෝධ වුණා නම් පැවිදි ජීවිතේ උතුම් කියලා ගිහි ජීවිතයට වඩා ඔතන ඉන්නේ නෑනේ. ඔතන ඉන්නේ මෙතෙන්ට එනවා. හැබැයි ඔබ ඔතන ඉඳගෙන සමාජයේ තියෙන මේ පෙනුම දිහා බලලා විතරක්, සමාජ මට්ටම දිහා බලලා විතරක් ඔබ කියනවා පැවිදි ජීවිතේ උතුම් කියලා. නමුත් ප්‍රායෝගිකව බැලුවාම ඔබ ඉන්නේ ගිහි ජීවිතේ උතුම්. අපි කියමු ඕන් ඔය ගෑණි ළමනු අතහැරලා ඇවිල්ලා මහානවයා. අනේ ස්වාමීන් වහන්සේ ගෑණි අතාරින එක නම් මට කොහොම හරි අතහැරිය හැකි. මේ උන් දාලා එන්න බෑනේ අප්පා. ඔව් මොකක් හරි හේතුවක් කියනවා. ඇයි උනාට යටි හිතේ තියෙන්නේ ළමයිද? නෑ අර කේල් මලම තමයි. ඒකම තමයි යටි හිතේ තියෙන්නේ. ඒක තියාගන්න. මගේ අතින් කොච්චර කියලා තියෙනවද මිනිස්සු? ස්වාමීන් වහන්සේ මේ පොඩි එවුන් දෙන්නට අම්මා කෙනෙක් ඕන හින්දා ආපහු ගෙන්නලා දෙන්නකෝ. පොඩි එවුන් දෙන්නට අම්මා කෙනෙක් ඕන හින්දාලු ගෙන්නලා දෙන්න ඕන. මං එක්කුට කිව්වා එවුන් දෙන්නට අම්මා කෙනෙක් ඕන හින්දා අම්මා ගාවට යවකෝ. ළමයි දෙන්නව අම්මා ගාවට යවපන්. එතකොට උන් දෙන්නට අම්මා ඉන්නවනේ. ඒක බෑ. ඒක බෑ. ඒ පොඩි උන් දෙන්නට අම්මෙක් ඕනෑ කියන හැඟීමෙන් ගෙනා ගන්න හදන්නේ මට ගෑණියෙක් ඕනෑ කියන එකනේ මේ යට.
රංගපාන්නේ අර එහෙම. මේ ඔක්කොටම තියන්නේ අම්මව ඇතෑරියයි. අම්මව ඇතෑරි ගෑනින්දා. තාත්තව ඇතෑරි ගෑනින්දා. සමහරු රාජ්‍ය සේවය ඇතෑරි වෘත්තිය ඇතෑරි ගෑනින්දා. සමහරු ජීවිතය ඇතෑරි මැරිලා ගියේ ගෑනින්දා. මේ ගෑනු අතරෙත් මිනිහා හින්දා ඔහොම කරගත්තේ ඒවා කොච්චරද? අර එහා පැත්තේ මුල් ඒරියාවට යන්නකො බලන්න. මානසික රෝහලේ ඉන්න තරමක් ඉන්නේ. ඔය අර්බුද වලට පිස්සු ඇදිලා. කාම ඡන්දේ බහුලයි, දැඩි කැමැත්ත තියෙනවා, ආසාව තියෙනවා. ඒක අහිමි වෙච්ච ගමන් අර බලාපොරොත්තුව කඩා වැටෙනවා, බිඳ වැටෙනවා. ඒක ගැන හිතලා පිස්සු. ඒ ගැන හිතලා පිස්සු. කාමය නිසාමයි පිස්සු හැදෙන්නේ. කාමය නිසාමයි දුක් උපදින්නේ. ඒ උනාට අපිට තේරෙනවද? නෑ. අපි හොයන්නේ මේකමනේ. නේ? හොයන්නේ මේකමයි. මේ ඉන්ද්‍රියයන් පිනවා ගන්න මොනවද තියෙන්නේ? ඒවම තමයි හොයන්නේ. ඒකින් එහා සාමාන්‍යකරණයකට එන්න ඇති දැන් ඕනෑවට වඩා ඕනෑන්නේ නෑ කියලා ඉන්න බෑද? පුළුවන්. එහෙම සාමාන්‍ය සරල චරිතයක් මම මේ ලංකා ඉතිහාසයේ මේ දක්වාම නොදුටු එහෙම චරිතයක් මං දැක්කා. මේ ලංකාවේ සම්භාවනීය වූ පුරවැසියාගේ බිරිඳක් ඉන්නවා මේ ගොඩේ. දැක්කේ නෑනේ? වෙනදා එවුන්දා කෙනෙක් ආවා නම් මුළු පැලවත්තම හෙල්ලෙනවා බොලා. ඔව් මුළු පැලවත්තම හෙල්ලෙනවා. හැබැයි ඒක කරලා නෑ. එහෙනම් මං හිතනවා ලංකාව වෙනස් වෙයි කියලා. ඒ නිසා ලංකාව වෙනස් වෙයි කියලා හිතන. එඳේ අවබෝධය හිතේ තියාගෙන රජ්ජුරුවෝ කාමච්ඡන්දයෙන් ටික ඈත් වෙලා රට හදන්න මහන්සි ගන්නවා නම් අපිටත් කැපවීමක් කරලා අපේ නිදහස, අපේ සතුට, අපේ සැපත, අපේ නිර්වාණය කරා යන්නට ආධ්‍යාත්මීය වශයෙන් අත්හල යුතු අනවශ්‍ය දේවල් අත්හරින්න මහන්සි ගන්න. එතකොට කාමච්ඡන්දයෙන් මිදෙනවා. මෝඩකම ටික අඩු වෙලා බැහැරට යනවා. අපිට ඒක තියෙන්න ඕනේ. මම මේ මෑතකදී චිත්‍රපටියක් බැලුවා. බලමුකෝ හාඳුරුවරුන්ට හොඳද චිත්‍රපටි බලන්න. අපි චිත්‍රපටියක් නෙන්නම් මේ බලන්නේ. විවිධ නළුවෝ රංගපාන චිත්‍රපටියන් මේ බලන්නේ. දැන් මේ සාමාන්‍ය සමාජය ඇතුලේ පෙම්වතුන් ඉන්නවා. පෙම්වතියෝ ඉන්නවා. අඹුවෝ ඉන්නවා, සැමියෝ ඉන්නවා. හොඳ පෞල් ජීවිත ගෙවන මහත්මා ගති තියෙන පෞල් තියෙනවා. හැම වෙලාවෙම කුලල් කා ගන්න පෞල් තියෙනවා. මිනිස්සුන්ව කපලා කොටලා වෙඩි තියලා බෝම්බ ගහලා ඇනලා මරණේවා තියෙනවා නේ. මම අහගෙන හිටියා කවුද එදා හිටපු සෞඛ්‍ය ඇමති කෙනෙක්ද කොහෙදෝ කියලා රාජිත සේනාරත්න මහත්තයා මේ කියනවා අර ක්‍රීඩකයෙක්ව මරලලු අඬු වලින් දත් ගලවලා කකුල් දෙකේ බාහු මේ ඇට කලව ඇට කෙන්ඩා ඇට අත් දෙකේ සියලුම අස්ති කඩලා උල්වලින් ඇනලා මිනිස්සෙකු මරලලු කියලා. එහෙම ප්‍රකාශයක් කළා. මං කිව්වා ඒ මිනි මරුමට රාජ්‍ය සේනාරත්න මහත්තයා වල්ල ගත්තා නම් හරි. මේ මිනිහා ඔක්කොම දන්නවනේ. ඔව්
ඒ මිනිහා ඔක්කොම දන්නවා. නොකියා කියනවා මේ අහවලා මේ වැඩේ කෙරුවේ කියලා. මට ඕනෑකම තියෙන්නේ ඒකේ මිනිහරු අල්ලලා දෙන්න නෙමෙයි. එහෙම දෙයක් කරලා මොකද්ද බලාපොරොත්තු උනේ? මේ කාම ලෝකයේ පුතේ විඳින්න මේ ඉන්ද්‍රියන්ට සතුට දෙන්න. මිනිහෙක්ව මරලා ඒ මිනිහගේ සියලුම සතුට සැනසීම ප්‍රීතිය ජීවිතය තුලින් අහිමි කරලා දාලා තව මිනිහෙකුට සතුට උණ හැකිද එහෙම? එහෙම ලැබුව හැකිද? ගෑනිට තඩි ගහලා මිනිහෙකුට සතුටක් ලැබුව හැකිද? මිනිහට වද දීලා ගෑනියෙකුට සතුටක් ලැබුව හැකිද? මායාවක් නේ, බොරුවක් නෙමේ. විනාශයක් නේ. දැන් බැරි වෙලාවත් කොයි වෙලේ හරි සැබෑ මිනිමරුව අහු වුණොත් බලාපොරොත්තු වෙච්ච සැපත හම්බෙනවද? හම්බෙන්නේ නැහැ. අර දුක් විඳලා මැරුණු කොල්ලාසේම මෙරි ඉපදී මරණය එනකම් බලාගෙන ඉන්න නේද වෙන්නේ? ඒකනේ ඉරණම. ඒක ඈත තියා දැකීමේ ඥානය තිබ්බානම් මේ කාම ලෝකයට ගිජු ඔය අපරාධ කරන්නේ. අපි ගාව එහෙම එකක්. ඉතින් මෙවැනි සිද්ධි නේද චිත්‍රපටියක අපිට පෙන්වන්නේ. එවැනි සිද්ධි චිත්‍රපටියක පෙන්වනවා වාගේම මේ සමාජය ඇතුලේ අපිට පේනවා නම් චිත්‍රපටියයි සමාජයයි අතර වෙනසක් තියෙනවද? වෙනසක් නැහැ. බලන එක නෙමෙයි මහත්වරුනේ වැදගත්. අපිට බලන, පෙනෙන, හැඟෙන මේ ලෝකයේ ඇතුලේ ගන්න දේ. අපි දකින දේෙන්, ඇහෙන දේෙන්, පෙනෙන දේෙන් තෝරා ගන්න දේනේ වැදගත් වෙන්නේ. මම බලපු චිත්‍රපටිය මෙහෙම එකක්. අනදෙන නිලධාරී මහත්තයෙක් සෙසු නිලයෝ සහ යුද හමුදා බටයෝ සමග සතුරු කඳවුරකට ගහන්න යනවා. සූක්ෂම ක්‍රම පාවිච්චි කරලා සතුරු කඳවුරේ වට ආරක්ෂක වලල්ලේ හිටපු අය ටික ඔක්කොම සද්ද ඇහෙන්නේ නැති වෙන්න මරනවා. මරලා කඳවුරට ඇතුල් වෙලා මුළු කඳවුරේම හිටපු අයව සමූල ඝාතනය කරනවා. ඝාතනය කරලා කඳවුර මැද්දට දාලා ගිනි තියනවා. මුළු කඳවුරටම ගිනි තියනවා. ගිනි තියලා ඒ යුද හමුදාවේ දජේ ඔසවලා මේගොල්ලෝ රණ ගී ගයමින් ඔල්වරසන් අඬ නගමින් එනවා. යොදුන් කීපයකට දුර නවාතැන් ගන්නා තැනට. අර සතුරු කඳවුරේ එක් අනදෙන නිලධාරියෙක් දැනගෙන හිටියා යම් දවසක මේ කඳවුරට ගැව්වොත් මේ අය නවාතැන් ගන්න යන්නේ අහවල් තැනට. අර බටයන්ගේ සැලසුම මෙයා කල්තියා දැනගෙන හිටියා. දැනගෙන ඉඳලා සැලස්මක් හදලා තිබ්බා. කඳවුරට ගහලා නවාතැන් ගන්න ආවම එතනදී විනාශ කරනවා ඌව කියලා. ඒ කරලා ලස්සන කෙල්ලක්ව පුහුණු කෙරුවා. ලස්සන කෙල්ලක්. ලා බාල වයසේ හොඳ තියුණු යුද ශිල්ප පුරුදු කළා. ඇයට පුරුදු කළා දක්ෂ ගණිකාවක් හැටියට රංගපාන්න. ඒකල අතෙන්ට යවවුවා අභියෝගයක් දීලා. මොකක්ද අභියෝගේ? ගෑණියෙකුට යුද්ධ දෙකක් බාර දුන්නා. එකක් නවාතැන්පලේ ඉන්න නිලලත් සියලු දෙනාම මරන්න ඕන. සාමාන්‍ය බටේ ඉතුරු වුණාට කමන්නේ නිලලත් සියලු දෙනාම මරන්න ඕන. ඊට වඩා ගැඹුරු අභියෝගේ පතිවත රැක ගන්න ඕනේ. ඒක යුද්ධයක් නේද?
ඇයි? තරුණ දරුවෝ දහසකට එහා ඉන්න තරුණ පිරිමි දහසකට එහා ඉන්න තැනකට තනි කෙල්ල නෙන්නේ. ඊටම යුද්ධේ නිරත වෙලා ඉන්න නානා පීඩාවන්ගෙන් හිත දැවෙන කණ්ඩායමක් ඉන්න තැනකට මේ එන්නේ. හරියට ව්‍යාග්‍රයින් දසදහස් ගාණක් මැද්දට මස් කෑල්ලක් විසික්කා වාගේ. එහෙම එකක් කෙල්ල බාරගත්තා කියන්නකෝ අභියෝගේ. පැලවත්තට දුන්නොත් එහෙම ඔය අභියෝගේ. යුද්ධේ බාරගයිද? බාර ගන්න පුළුවන් නම් හොඳයිනේ. ඔව්. යුද්ධේ දිනන්න සීලය ඕනේ. බාණ්ඩක කෙල්ල බාරගත් අභියෝගේ ගියා. සෙබළු නවාතැන්පොළට එන්න කලින් ගිහිල්ලා ලස්සනට ඇඳලා දිව්‍යාංගනාවක් වාගේ අප්පා ගල් ගැහෙනවා දැක්කහම මිනිස්සු. සිසිවන වන ඉංග සුංග ගත ඇකිමිටින නිසි පුලුලු කුලරිය සකයුරුති සරතන දිසිරන්නලියවුරු සිරියුත් මෙ පුරංගන ඇසිපිය එලන තරමින් නොවෙති දෙවංගන දිව්‍යාංගනාවක්මයි. එසේ නොවන්නේ නම් ඇහි පිල්ලම් කොටන හින්දා විතරයි. දිව්‍යාංගනාව ඇහි පිල්ලම් කොටන්නේ නැලු. කාන්තිය කඩා හැලෙන ඇස්ලු. බලන්නකෝ ඔයාලා දිව්‍ය ලෝකේ ගියපු දවසක මෙවුන්දලා කරන පිං හැටියට දෙව්ලෝකනේ උපදින්නේ. ගියාම බලන්න ඇයි පිල්ලම් කොටනවද නැද්ද? ඔබත් දිව්‍යාංගනාවක් නම් එතකොට දැනෙයි ඇයි පිල්ලම් කොටන්නේ නැහැ නෙන්න. මං දෙව්ලොව එන්න මොකද්ද කරපු පින? මිනිහාට ගුලියක් ඇඹරුවානේ මං. ඒකේ පිනටද මං ආවේ කියලා බලන්නයි තියෙන්නේ. නේද? දැන් කටිනේ තිබ්බනේ. ඊයේද තිබ්බේ? පෙරේදා? කටිනේ දවසේ ව්‍යංජන කීයක් ගෙනාවද? සීයක් විතර? 100කට වැඩි. 30කට වැඩි කිය අපි කියමුකෝ 40ක් තිබ්බා කියලා. මෙතන ඉන්නේ එක ගෑණියෙක් මිනිහෙක් ඉන්නවද ව්‍යංජන 40ක් එක්ක බත් කන? 10ක් උයාගෙන බත් කන. ව්‍යංජන 5ක් උයාගෙනවත් කන අය මෙතන නැතිකොට හාඳුරුව අපවත් කරන්න වැඩක් නෙමෙයිද හැදුවේ? මේ ඉන්න හාඳුරුවරු අපවත් කරන්න වැඩක් නෙමෙයිද ඇටෙව්වේ? ඊට පස්සේ මං ඇහුවා ඇයි ඒ කියලා. ඒ ගමන කියනවා නෑ ඉතින් කැමති දෙයක් තෝරා ගන්න පුළුවන්නේ. අන්න කාමච්ඡන්දය. කැමති එක තෝරා ගන්න සැලැස්සුවාම කාමච්ඡන්දය නෙමෙයිද? දැන් මිනිහෙක් ගෑණියක් ගන්නවා. ඒ ගෑණිත් එක්ක දීග කාගෙන යනකොට පේනවා මං දැකපු ගෑණි නෙමෙයි මේකේ රළුයි ගොරෝසුයි ලෝබයි කුම්මැහි මගේ අම්මට අප්පච්චිට දෙන්නට සලකන්නෙත් නෑ. ඒ හින්දා මේකි ගැලපෙන්නේ නෑ මට. මගේ වැඩපොලේ ඉන්නවා සුන්දර කෙල්ල. ඒ හින්දා ඒකට කොක්කක් ගහන්න ඕනෑ කියලා හිතලා ගෑණි ඉඳිද්දි අරකට කොක්ක ගහන්න ගියපු උන් නැද්ද? මේ රටේ කොච්චර ඉන්නවද? පත්වීම් වලින් ඉහළට ගියපු අය ඉන්නවා කොක්කින්දම පුතා. අය සහතික පත්‍ර සුදුසුකම් දැනුම ආකල්ප කුසලතා හින්දා නෙමෙයි. අර කොක්කෙන් කොක්කට ගිහිල්ලා. එහෙම මාරු කෙරුවාගේද? එහෙම මාරු කරන්න. ඒකට කාමච්ඡන්දය කියන්නේ. ලද දෙයින් සතුටු වෙනවා හැර අරකට වඩා මේක හොඳයි මේකට වඩා අරක හොඳයි කිය එහෙම පැන යන එක කාමච්ඡන්දේ වෙනවා.
එතකොට කාමච්ඡන්දේ ආපු ගම මේ යන්න යන නිර්වාණගාමි සනසුන්දායක නිදහස් ලෝකේ අපිට අහිමි වෙනවා. කොහාටද යන්නේ? නිරයට. හතර මහා පායට. දානේ දීලා කොහාටද දැන් යන්නේ? ඕ හතර මහා පායට දැන වෙලඳාම නොදැන ගොවිතැන. දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ. මේ සාමාන්‍ය විවහාරික ලෝකයේ පද හදලා තියෙන්නේ අවබෝධයෙන් ඍජු නිවැරදි පාරේ යන්න කියලා. එඳ අනවශ්‍ය වියදම් කරන එක නවත්තාගෙන අවශ්‍ය දේ පමණක් කරන්නට කතිකා කරගෙන ඔතන මාන්නයනේ තියෙන්නේ. අරක මෙව්වා දෙනවා මම මෙව්වා දෙනවා. ඊට වඩා රහට මං හදනවා. ඒගොල්ලෝ ඇවිල්ලා දොරකඩ ඉඳගෙන අහනවා හාමුදුරුවනේ හදිසියෙන් වාගේ හැදුවේ හොද්ද හොඳයිද? හොඳයි උපාසක අම්මා. ස්වාමීන් වහන්සේ පුංචි අඩුපාඩු ඇති නමුත් හොද්ද හොඳයිද? අය වළඳන්න දෙන්නෙත් නැහැ. දුන්නා නම් යන්නනේ තියෙන්නේ. අයගේ ಗುಣ පෙන්වන්න ඉන්නේ. ආඳුරු කෙනෙකුට කේන්ති ඇවිල්ලා කිව්වලු හොඳයි අඩේ හොද්ද හොඳයි කියලා ඔතෙන්ට තව වචනයක් කිව්වා. ඒක බන හින්දා කියා ගන්න බෑ මට. ඔව්. ඒ ගමන ගියාලු යන්න අහගෙන අන්තිම පදෙත් අහගෙන ගියාලු යන්න. පමණ ඉක්මවා කාන්තාවෝ ස්වාමින් වහන්සේලාට ළඟා වීම නිරයට යෑමට හේතු වේ. ඔව් මේක මම ප්‍රායෝගිකව කියන්නේ. අත්දැකීමෙන් කියන්නේ. ආනන්ද හාමුදුරුවෝ අහනවා බුදුහාමුදුරුවන්ගෙන් භාග්‍යවතුන් වහන්සේ සමහර කාන්තාවෝ ආවහම කුළු පගව මෙහෙම ඇඟ පිරිමැදලම වඳිනවා. කමක් නැද්ද? කමක් නෑ ආනන්ද. එහෙම නොකරනවා නම් තමයි හොඳ. ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝ ඒක කියලා දීලා එහෙම කරන එක නැවැත්තුවා. මෙහෙම පිටිපතුල පිරිමැදලා අල්ලලා වඳින එක නැවැත්තුවා. ඊට පස්සේ සලුව එලලා පිටපැත්තෙන් නිකන් යාන්තම් රස්නේ දැනෙන්න වාගේ අල්ලලා වඳින්න ගත්තා. කුළු පගව හේතු වෙලා කතා කරන්න ගත්තා. ළඟට ඇවිල්ලා කතා කරන්න ගත්තා. දුරින් ඉඳලා කතා කරන්න ගත්තා. ඈත ඉඳලා බලාගෙන hina වෙවි ඉඳ ගත්තා. බුදුහාමුදුරු මෙහෙම ඈතට යවලා එහෙම නොවෙනවා නම් හොඳයි කිව්වා. ඇයි? සියලු දෙනාම එක වගේ නොවන නිසා මේ දෙදෙනාගෙන් කෙනෙකුට හෝ දෙදෙනාටම හෝ කෙලස් බර හැඟීම් උපදින්න පුළුවන්. ඒ හැඟීම සම්වර්ධනය වෙලා අර යන්න යන මුළු ගමනම කඩා කප්පල් කරලා විනාශකාරී තැනකට ඇද වැටෙන්න පුළුවන් දෙදෙනාම. ඒ නිසා දුරින් ඉන්න තරමට හොඳයි කිව්වා. දුරින් ඉන්න තරමට හොඳයි. එහෙනම් පමණ ඉක්මවා ලෙන්ගතුකම් පෞද්ගලික ලෙන්ගතුකම් ඈතින් තියාගන්න පුළුවන් නම් ගමටත් හොඳයි රටටත් හොඳයි අපටත් හොඳයි නිර්වාණයටත් කිට්ටුයි. එතකොට කාමච්ඡන්දයෙන් අත මිදෙන්න පුළුවන්. සෙබළු ඇවිල්ලා හේතු වෙන්න එන්නෙත් ඕම් ඔය වාගේ තැනකට ඕනෑවට වඩා ලම්බෙන්න ගියපු ගමන් වෙනදේ. ගෑන් ළමයා ඉන්නවා මල් ගහ වාගේ දෙවඟනක් වාගේ අර එන්න ආපු බට සේනාව අනදෙන නිලධාරියත් එක්කන් ගල් පිළිම වාගේ උනාලු. කෙල්ල දැකලා තුස්නීම් භාවයටපත් වෙලා අනදෙන නිලධාරියාගේ අන නතර වුණාලු. සෙසු නිලයෝද විස්මිතව බලාගෙන ඉන්නවලු බටයෝද එසේමයි. ටික වෙලාවක් බලාගෙන ඉන්නකොට අනදෙන නිලධාරියාට දැනුණා මං අනදෙන නිලධාරියා. ඒ ගමන ආපහු හැරිලා අන කළා. සියලු දෙනාම දැන්
මේ නවාතැන් පොලේ Tamanට අදාළ නවාතැන් ස්ථානයට ගිහිල්ලා නවාතැන් ගන්න. ඒකෝල අර නිලධාරියෙකුට කිව්වා ආන් අර ගෑනු ළමයාව මගේ කාමරයට එක්කන් යන්න. ආයතනින් එහා අන දෙන්න කෙනෙක් නැහැ. නායකයා මුලින්ම පටන් ගත්තා. ලංකාව මැවිලා පේන්නේ නැද්ද? ලංකාව මැවිලා පේන්නේ නැද්ද? මෙවුවා කොහෙද තිබ්බේ කියලා? නායකයා මුලින්ම පටන් ගත්තාම ඊළඟට සෙසු අය හවහම මේ වැඩේ පටන් ගන්නවා. නායකයා ඊට පස්සේ කාමරයට එක්කාගෙන ගියා අර ළමයාව. කෙල්ල දැන් යුද්ධ දෙකටම ලෑස්ති. මොකද්ද? පතිවත රැක ගන්න ඕනේ. දියුණු ගණිකාවකගේ ශිල්ප පාවිච්චි කරන්න ඕනේ. ගණිකා වෘත්තියේ ශිල්ප පාවිච්චි කරන්න ඕනේ. පතිවත රැක ගන්න ඕනේ. ඒ අතරේ ඉලක්කය වූ අන දෙන නිලධාරියාගේ බෙල්ල කපන්න ඕනේ. කෙල්ල ආරෙන් මෙහෙන් කැරකිලා ඇනලා කූරු ගහලා කොහොම හරි මේකව කුලප්පු කෙරුවා. අන දෙන නිලධාරියාව කුලප්පු කරලා රාගික හැඟීම් වලින් මත් කෙරුවා. දැන් අන දෙන නිලධාරියා කෙල්ල බටසේනාවේ අන දෙන නිලධාරියා තමයි අන පිළිපදින්නේ. ඉඳ ගන්න කියනකොට ඉඳ ගන්නවා. දනින් ඉන්න කියනකොට දනින් ඉන්නවා. ඒ හැම වෙලාවකම අර කෙල්ලගේ ශිල්ප පාවිච්චි කරනවා. ඒකට වඩා මේක හොඳයි මේකට වඩා මේක හොඳයි කියන මට්ටමට කෙල්ල මේකව අරගෙන යනවා. ගෙනිලා අතිරාගික තැනකට ආවට පස්සේ මූට කියනවා දැන් ඇඳේ නිදිය ගන්න කියලා. ගොනා හිතුවා හරියට හරිද? ගොනා හිතුවා හරියට මාරි කියලා මේක නිදාගත්තා. කෙල්ල මේ කලවේ තිබිච්ච කොපුවක හංගාගෙන හිටපු පිහිය ගත්ත ගමන් කෙහෙල් බොඩයක් කපනවා වගේ කස් ගාලා කැපුවා බෙල්ල. යෝ සහස්සං සහස්සේන සංගාමේ මානුසේ ජිනේ ඒකං චජේ යාත්තානං සවේ සංගාම ජුත්තමු. දසලක්ෂ ගණන් සතුරු සේනාව මරා මා ජයගත්තා දිනුවා කියලා කිව්වාට එක මිනිහෙක් වෙච්චි තමන්ගේ තුලම පවතින කෙලෙස් මාර සේනාව කාමුක ක්ලේශ මාර සේනාව පරාජය කළේ නැත්තම් ඔහුව විනාශ කරනවා. එහින්දා එක මිනිහෙක් වෙච්චි තමන්ව රැක ගන්න කිව්වා. කෙලෙස් පරදවා. ආන් ඔය කාමයට තියෙන ඡන්දය නැවැත්තුවා නම් කෙලෙස් මායාව පරද්දන එක හරි ලේසි. ඒක ලංකාවේ මිනිස්සුන්ට උරුම නැති නිසා, අවබෝධය නැති නිසා, එහි පිහිට දන්නේ නැති නිසා, ධර්මයේ ආශිර්වාදය ලබා ගන්න බැරුව මම්මුලා වෙච්චි රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ගිනි ගන්න කෙලෙස් බර ලෝකයක දුවන මම්මුලා වූ જાතිය. එකෙන් අත මිදෙන්න වීරිය කරන්න. දෙවෙනි මෝඩ ගතිය. දැන් පළවෙනි මෝඩ ගතිය හරි. ඒක මේ ඔක්කොටම තියෙනවා කිව්වා. ඒ මෝඩයෝ බිහි වෙලා ඉන්නවා. දෙවෙනි එක ව්‍යාපාද. ව්‍යාපාද කියන්නේ මොකක්ද? කාම ඡන්දය නිසාමයි උපදින්නේ. ඔයාලා අහලා තියෙනව නේද? වෛරය. වෛරය උපදින්නේ කොහොමද? නිර්මාණය වෙන්නේ කොහොමද? තමන් ආසා කරන දෙයක් ලැබෙන්න නොදී අවහිර කරනවා නම් ඌ ගැන අපිට තරහයිනේ. නේද? තමන්ගේ කැමැත්තට විරුද්ධව වැඩ කරනවට තරහයි. ආන්ගේ උපදින තරහ දිගින් දිගට බෝ කරගෙන පෝෂණය කරගෙන ඉදිරියට යන එක.
දිගු කල් පවත්නා වූ පෝෂණය කරන ලද තරහට කියනවා වෛරය. එහෙම නැත්නම් ක්‍රෝධය, ව්‍යාපාදය කියලා. ඒක මේ සමාජයේ තියෙනවා. අර මහාධිකරණයේදී සංජීවට වෙඩි තිබ්බේ. වෙඩි තිබ්බා නේද? ඔව්. මොකද්ද තිබ්බේ? ශනික කෝපේද? නෑ, දිගු කල් පවත්නා වෛරී ගතිය. තාජුදීන්ව මරලා තියෙන්නේ. දිගු කල් පවත්නා වෛරී ගතියක්. හේතුව කාමච්ඡන්දය. තමන්ට මොනවා හරි අහිමි කරනවා කියලා පේනවා. ඒ අහිමි සමන්ගේ සැපත අහිමි කරන එක පිළිබඳවනේ මේ තරහ වෛරය එන්නේ. ඒකල ඔහුව අයින් කරන්න වීර්ය කරනවා. ඔබ ළඟ නැද්ද ගෑවිලාවත්? ස්වාමීන් වහන්සේ තරහ නම් උපදිනවා. ඒ ඉපදෙන එක කෙටි කලකදී මරලා දානවා. නේද? අමරදේව මහත්තයා කියන්නේ එහෙනම් හොඳයි කියලා. ඉපදෙන එක මරලා දා ගන්න පුළුවන් නම් හොඳයි කියලා අමරදේව මහත්තයා කියන තැනක් දැකලා තියෙනවද? වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටවුඩ පැනලටුවා වැස්ස වහිල්ලට ඉස්සර ආසේ වලාකුලින් විදුලිය කෙටුවා කිව්වට වස් නැත නිල් නිල් පාටින් කටරොඩු මල් වැට වට කෙරුවා තුන් දවසක් අමනාපෙන් සිටි කලු නොකාඩු බැල්මෙන් බැලුවා ගල මතු පිට මල පිපෙන්න මල වට බඹරිඳු නටන්න වැහි වැලා ගඟ පිරෙන්න ගඟ උතුරා හිත පිරෙන්න ගලා හැලෙන වැහි වතුර වගේ උඹ හිනාවයන් කලු හිනාවයන් වෙලා මගේ හිත හිනාවකින් තව හිනාවයන් කලු හිනාවයන් හිනාවයන් කලු හිනාවයන් අවංකව හිනා වෙන්න පුළුවන්නේ මෛත්‍රිය හිතේ තියෙන කෙනෙකුට සතුට පිරුණු කෙනෙකුට එහෙම කෙනාගේ මූණේ කාන්තිමත් ප්‍රභාස්වර භාවයක් තියෙනවා. දවස් 3ක් තරහ වෙලා හිටියාලු ගෑණි. දවස් 3ක් දැන් දෙන්නාගේ වැඩ ටික කරගන්නේ ගෙදර පොඩි එකා ලව්වාලු. මිනිහා කතත් නැහැ, ගෑණි කතත් නැහැ. මිනිහට වතුර ඕන නම් චූටි එකාට කියනවලු මහ එකීට ඇහෙන්න. සුදු මහත්තයා තාත්තට වතුර එකක් ගේන්නකො පුතේ කියනකොටම ලොක්කි කෝප්පෙට වතුර එක දැම්මා දීපිය කියනවා. අරු ගෙනල්ලා ඉතින් තාත්තට දෙනවා. අරුන්දට මොනා හරි අවශ්‍ය වෙච්ච ගමන්ම සුදු මහත්තයා ඔය එහා පැත්තෙන් පොල් ගෙඩියක් ලෙලි ගහගෙන එන්නකෝ කියලා කිව්වහම පොඩි එකාට පොල් එහෙම ලෙලි ගහලා සුද්ධ කරන්න බැරි බව දන්නවා. නමුත් මේක දැන් රංගපානවා. ලොක්කා විජාට නැගිටලා ගිහිල්ලා ඉවර වෙලා පොල් ගෙඩියක් හරි ගස්සලා මේක දීපන් කියලා යවන දැන් චිත්‍රපටිය වාගේ පුතා. දෙන්නගේ කේන්තිය මැකිලා කටහඬ ඇහෙනකොටම hina යන්න එනවා. වාවගෙන ඉන්නවා අහංකාරකමට අප්පා. අහංකාරකමට උද්දච්චකමට වාවගෙන ඉන්නවා. ඒ දවසක් ගෑණි කුස්සිය උයා ඉන්නකොට යන්න ඕනේ යනින් ගමන් මූණ බලන්න කේන්තිය තව තියනවාද කියලා හිතලා ගෑණි එනවලු සාලේ මැද්දෙන් යන්න මිනිහාගේ මූණ බලාගෙන. මිනිහටත් හිතුණලු
මං අද කොහොම හරි මූණ බලනවා කියලා. සාලේ මැද්දෙන් මෙහෙම එනකොට මාරු වෙන්න හැවිල්ලා මෙහෙම බැලුවලු. දෙන්නම හොරෙන් බැලුවාට දෙන්නම බලලා. ඇස් දෙක වැටුණලු. ගෑණි එක පාරටම කළු කෙරුවලු මූණ. කළු උනේ නෑලු. කළු කරන්න හැදුවටයි හදවතේ ප්‍රීතියෙන් බලලා තියෙන්නේ. දැන් අපි කේන්තියෙන් කාට හරි පොඩි එකෙක් වැරද්දක් කරා කියන්නකෝ. ඒ වෙලාවට ඒ හුරතල් ගතියට කරපු එකක් හින්දා හිනහ යන්න එන සතුට ඇතුලේ තියාගෙන කොල්ලවේ වැරද්දෙන් නවත්තන්න සුදු මාත්‍යා කියලා අපි රැව්වට ඌට පේනවා අපේ ඇස් දෙකේ කාන්තිය. පොඩි එකාට ඇස් දෙකේ කාන්තිය පේනවා. එහෙනම් ඌ දන්නවා මට ආදරෙන් රැව්වේ කියලා. ගෑණි කළු කෙරුවට වලාකුලක් වටේට විදුලියක් ගියා වගේ හරි ලස්සනයිලු. කසාද බැඳපු දවසේවත් නැති එලියක් මූණේ පේනවාලු. මිනිහට හයියෙන් hina ගියාලු. ගෑණි පැනලා බදාගත්තලු මිනිහා වාත් දෙකෙන්ම. සාලේ මැද්දේ දෙන්න hina වෙච්ච එක ගලාගෙන ගියාලු ගේ පුරාම. ගලා හැලෙන වැහි වතුර වගේ උඹ හිනාවයන් කළු හිනාවයන් වෙලා මගේ හිත හිනාවකින් තව හිනාවයන් කළු හිනාවයන්. ආමිනේ මැරෙන කම්ම මෙහෙම යමු. ප්‍රීතියෙන් මැරෙන කම්ම මෙහෙම යමු කියන තැනට එන්න පුළුවන්. අරක මරා ගත්තොත් මගදිම වෛරයක් වෙන්න නොදී, ක්‍රෝධයක් වෙන්න නොදී, ව්‍යාපාදයක් වීමට නොදී මගදිම මරන්න පුළුවන් නම් ඒ මිනිහා දිනනවා. එහෙම නැතුව දිගින් දිගට අරන් ගිහිල්ලා වෛරී ගතියක් ඇති කරගෙන ගෑණි මිනිහගෙන් දුරස් වෙලා, මිනිහා ගෑණිගෙන් දුරස් වෙලා කෙනෙහිලිකම්ම කියලා දෙන්නගේ වැරදි අඩුපාඩු ලෝකේ පුරාවටම බෙදලා, ගෙවල් දෙකේ දෙපාර්ශවයටම බෙදලා ආය කවදාවත් එකට එකතු වෙලා මූණක් බලන්න බැරි වෛරක්කාරයෝ මේ ගොඩේ නැද්ද? මේ ගොඩේ නැද්ද? ඉන්නවා. පිරිමිත් ඉන්නවා, ගෑනුත් ඉන්නවා මෙතන. දික්කසාද වෙච්ච අයත් මෙතන ඇති. දුර ගිහිල්ලා වෛරය. දැන් බදු ගෙව වෛර කරනවා. නේ වන්දි ගෙව වෛර කරනවා. පැලවත්තේ නෑ. එමට පැලවෙලා නැති වත්ත මේක. පැලවත්ත කිව්වට. ඇයි? බෞද්ධයෝ පැලවෙලා නැහනේ. බෞද්ධයෝ පැලවෙලා නැහැ. පැලවෙලා තියෙන්නේ කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. නිවනට යන මග අහුරන පැල තමා මතුවලා තියෙන්නේ. එව්ව තමා හැදිලා තියෙන්නේ. ඒකෙන් නිර්වාණය කවදාවත් නැහැ. අපායට යන්න මග පෑදෙනවා. ඒකෙන් අත මිදෙන්න පුළුවන් නම් හොඳයි. කෙල්ල නිලධාරියෝ ටික ඔක්කොම කැපුවා පුතා එහෙම. හදවතේ ඉපදිච්ච පෙරේතකම හින්දා නිලධාරියෝ ටික ඔක්කොම කැපුවා. බඳින ලද ක්‍රෝධය ඇතිව, වෛරය ඇතිව, මවා පෑවා ආදරේ වගේ, සොඳුරුතර වගේ, ප්‍රේමණීය වගේ මවා පාලා අභ්‍යන්තරයේ තිබුණු ක්‍රෝධය විසින් සියලු දෙනාම මරලා දැම්මා. ඒ ගති ලක්ෂණ මේ සමාජය ඇතුලේ පුතේ ගයක් පාසා බැලුවොත් අපට මුණ ගැහෙනවා. සමාජයක් ඇතුලේ බැලුවොත් අපට මුණ ගැහෙනවා. රාජකාරී රාජ්‍ය සේවය ඇතුලේ බැලුවොත් අපිට මුණ ගැහෙනවා. රාජ්‍ය පරිපාලනය ඇතුලේ බැලුවොත් අපිට මුණ ගැහෙනවා. පන්සල් වල බැලුවොත් අපිට මුණ ගැහෙනවා. නෑ? තියෙනවා. නිකාය තුන හදාවේ වෛරෙන්නේ. එකයිනේ තිබ්බලා තියෙන්නේ. එකක්වත් තිබිලා නැහැනේ.
සම්බුද්ධ ශාසනය තිබ්බා. ඒ තිබ්බ සම්බුද්ධ ශාසනයට ලංකාවේ උපසම්පදාව නැති වුණාට පස්සේ සියමෙන් උපසම්පදාව ගෙනල්ලා සියන් නිකාය කියලා එකක් හැදුවා කියන්නකො. ඊට පස්සේ අය අමරපුර නිකාය කියලා එකක් ආවා. රාමඤ්ඤ නිකාය කියලා එකක් ආවා. ඊට පස්සේ නිකායවල ඇතුලේ ආපහු කෑලි වලට කැඩිලා පාර්ශව හැදුනා. මේ ඇතුලේ මෛත්‍රියද තියෙන්නේ? නෑ. කෑලි කැඩෙන්න සමගිය බලය වේ සම විට සැපත ඇති වේ අසමගිය දුක වේ එයින් සැමටම විපත් සිදු වේ. මේ විපත්තීන් තියෙන්නේ කැඩීම නිසා මිසක් එකට හිටීමක් මත නෙවෙයි. එකට හිටපු අය කැඩෙන්නයි පුතා. ද්වේෂය, වෛරය සමාජය ඇතුලේ පැලවෙන්නේ. බෝ වෙන්නේ. ඒ බෝ වුණු වෛරක්කාරයෝ ලංකාවේ එමට ඉන්නවා. එහෙනම් සිහිය පිහිටුවාගෙන නිවැරදි ගමනක් යන්න මෛත්‍රිය වඩන්න. අහිමි වෙන දේ අහිමි වෙච්ච ආවයි. ඊට වඩා හොඳ දෙයක් පස්සේ හිමි වෙන්න පුළුවන්. එහෙනම් Tamanට අඩුවක් කළා කියලා හිතන්න නැතුව හිත හදාගන්න පුළුවන් නම් කම්පණය නොවි සැලෙන්නේ නැතුව අෂ්ටලෝක ධර්මය අවබෝධ කරගෙන ලාභ වෙන්නත් පුළුවන් පාඩු වෙන්නත් පුළුවන්. ඒක ලෝක ධර්මයක්. සැප තියෙන්නත් පුළුවන් දුක දැනෙන්නත් පුළුවන් ලෝක ධර්මතාවයක්. පරිවාර සම්පත්තිය ඇති වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. යසස තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඒක ලෝක ධර්මයක්. ප්‍රශංසා එන්නත් පුළුවන් නිന്ദා විඳින්නත් පුළුවන්. ඒක ලෝක ධර්මයක්. අදට උනන් නිന്ദා තියෙනවනේ. මම ආගෙන හිටියා මොකෙද්ද කියනවා ජනාධිපතිතුමා පුංචි අම්මා බැඳලා ඉන්නේ කියලා. මේකට තලන්න මේකට තලන්න බෑ බොලා මගේ ගමේම එවුන්දා බැඳලා ඉන්නේ කවුද කියලා මන් දන්නේ නැද්ද? මෙහෙම වල් රටේ රජුරවන්ට මෙහෙම කියනවාද මිනිස්සු? ඔයනි නින්දා කොච්චර කෙරුවද? මං හරි කැමති මේ මිනිහාගේ වීරියට. මෙව්වා මැද්දෙන් ඇවිල්ලා රටේ රජුරෝ වුණානේ. ඒවා ඔක්කොම මැද්දෙන් ඇවිල්ලා කැනේලිකම් මැද්දෙන් ඇවිල්ලා අකම්පිත බව බලන්නකෝ. නොසැලෙන ගුණයකින් Tamange ඉලක්කයට ආවනේ. ඒකම මදයි. ඕනෑම මිනිහෙකුට පුළුවන් දිනන්න. ඒකට හොඳ ඉලක්කයක් තියාගෙන නිවැරදි ඉලක්කයක් තියාගෙන වීරිය වඩන්න ඕනේ. එතකොට අපිට පුළුවන් බෞද්ධ වෙන්න. හොඳ පින්වත් උපාසකයෙක් උපාසිකාවක් වෙන්න. හොඳ අම්මා කෙනෙක් වෙන්න, තාත්තා කෙනෙක් වෙන්න. හොඳ පිරිමියෙක්, හොඳ ගැහණියක්, හොඳ ගිහියෙක්, හොඳ පැවිද්දෙක් වීමට නම් අපි අවංක උත්සාහයක යෙදিলা අපි ගාව තියෙන කුණු හොදාගෙන පිරිසිදු ගමනක ජීවිතය අරන් යන්න ඕන. එතකොටයි වාසනාවන්තයා උපදින්නේ. තුන්වෙනි එක තීන මිද්ද. ලංකාවේ අයට වැඩිපුර තියෙන එකක්. තීන මිද්ද. තීන කියන්නේ ඇකිලිච්ච බව. මිද්ද කියන්නේ මිදුණු බව. ඇකුළුණු මිදුණු බව කියලා කියන්නේ කම්මැලිකම. කම්මැලියා හට සිල්ප නොසිදුවේ. කම්මැලියන්ට මගක් නැහැ. සැපතක් නැහැ. සතුටක් නැහැ. නිදහසක් නැහැ. ප්‍රීතියක් නැහැ. ඒකට නිර්වාණයක් නැහැ. මේ ලංකාවට තිබ්බ නිර්වාණය අහිමි වුණේ ඒකින්ද තමයි. සැපත සතුට සැනසීම නිදහස මේවා ඔක්කොම අහිමි වෙලා ගියේ කම්මැලි කුසීත જાතියක්. අනුම්මත යැපෙන්න වැඩ කරලා ඒ වැඩ තුලින් සතුටක් ලබාගෙන ලැබෙන දේෙන් පෝෂණය වෙන්න නෙමෙයි. වැඩ නොකර ඉඳලා අනුම්මතින් කණ්ඩ සැප විඳින්න බලාපු එකේ කර්මය තමයි මේ ගෙවන්නේ. ඔව්. ඒ කර්මය ගෙවන්නේ. දැන් වැඩ කරන අය නෑ. වැඩ බලන අය එමට මන් දවසක් මිහින්තලේ යනකොට කොල්ලෙක් ලයිට් කණුවක වයර් එකක් ගැට ගහනවා. ඉනිමග අල්ලාගෙන දෙන්නෙක් ඉන්නවා. දෙපැත්තෙන් තව මහත්තුරු දෙන්නෙක් අරු ගැට ගහන එක දිහා බලාගෙන ඉන්නවා. වැඩේට එකයි බලන්න හතරයි.
වැඩේට එකයි බලන්න 4. ඔක වෙන තැනක නම් ඉනේ බෙල්ට් එක දාගත්තා. මේක අයිනිමග දිගේ ගියා. අරක ගැට ගහලා බැස්සා. මම දැකලා තියෙනවානේ පිටරට ගියාම. ඊට පස්සේ කොක්කකින් කම්බිය එල්ලුණා. එලිලා ඊළඟ කණුව ගාවට ගියා. ගිහිල්ලා ඒක ගැට ගහනවා. අයිනිමග උස්සයි යන්න ආයෙක ඕනද? ඕනේ නැහැ. ඒක ඕනන්නේත් නැහැ. කණුවෙන් කණුවට ගිහිල්ලා අරවා ගැට ගහන්න දියුණු තාක්ෂණය පාවිච්චි කරලා මිනිස්සු යනවා. අපි තවමත් දඬුවට බඳිනවා අප්පා. දඬුවට බඳිනවා. තවම මං කඩුල්ල හදා ගන්න බෑ. ඒ තරමට වැටිලා. හොඳට බලන්නකො රෙද්දා ඇඳපු ගෑනුන්ට රෙද්දා අඳින්න බෑනේ. මගුල් ගෙදර දවසට මිනිහෙක් අරන් එනවා රෙදි අඳින්න. වෙන මිනිහෙකුට දෙනවා. එහෙම නේද කරන්නේ? මනමාලියන් හැඩ ගන්නවන වෘතියේ නියලිච්ච මිනිස්සෙක් අරගෙන ඇවිල්ලා කෙල්ලට රෙදි අඳනවා. අඳලා වෙන මිනිහෙකුට කසාද බඳලා දෙනවා. අර දීපිකාද කොහෙදෝ කියන සින්දුවක තියෙනවා අර ඉංගනරියේ රැලි බින්දේ මගේ විතරද ඉංගනරියේ රැලි හැදුවේ මගේ විතරද අරුවහනවා. එතකොට ඉංගනරියේ රැලි හැදුවේ මම් විතරද ඉංගනරියේ රැලි බින්දේ මම් විතරද නෑ අපි දෙන්න එන දවසේම අරකත් බින්දලා නෙව්වේ. අරකත් හදලා ඒකත් බින්දලා තමයි එව්වේ. රෙද්ද අඳින්න දන්නේ නැති පව් જાතියක් වෙලා. රෙද්ද හැට්ට අඳින්න දන්නේ නැත්තම් මොකටද දීග යන්නේ? නිකම්ම යන්නද තියෙන්නේ. උයා පිහා ගන්න නෑ. කම්මැලිකම නෙමේ. වෙන මොනවද නෙමේ. බත් පෙට්ටිය අරගෙන ගිහිල්ලා ඉවර වෙලා කැන්ටින් එකකින් පොඩි හෝටලයකින් හරි ඉන්දියාප්ප පහක් දාලා හොදි ටිකක් දාලා පෙට්ටිය වහලා ලේන්සුවෙන් ගැට ගහලා කොල්ලාගේ බෑග් එකට ඔබලා ඉවරලා ඉස්කෝලෙන් ගිහින් තියනවා. හාල් උණ්ඩු අල්ලිපේ තියලා සම්බෝල චුට්ටක් හදලා පොඩි එකාගේ බත් පෙට්ටියට දාන්න තියෙන කම්මැලි කුසීතකමට කරන වැඩේ බලන්නකෝ ඉතින්. කාර්යයක් සම බඩුත් තියෙද්දි ඔය ඉස්සර ගලේ මිරිස් සම්බරගෙන කැලෙන් දර හොයාගෙන ලිපේ ගින්දර පත්තු කරගෙන ලිඳෙන් වතුර ගෙනල්ලා කුප්පි ලාම්පුවක් ළඟ තියාගෙන මේ දුම් ගහ උයලා පියලා එකෙකුටද නෑ පවුලේ බලනකොට 10යි 15යි මගේ ගෙදරම දරුවෝ 10යි අම්මයි තාත්තයි 12යි මට යාබද ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ තියෙනවා දරුවෝ 20 ඉන්නවා ඒ පවුල් දෙකේ අම්මයි තාත්තයි 22යි කුස්සියෙන් එකයි පිංගා දැන් මේ වඳ බහැපු කේන්ඩෑරි වෙච්ච ගිනි ගත්ත ගේ ඉන්නවද ළමයි නෑ ඒ ඉන්න දෙන්නටවත් උයා ගන්න බැරි නං කොහෙද පුතේ නිවන් කම්මැලි කුසීත මේ ගේට කොහෙද ආයේ නිදහස සතුට සැනසීම සැපත නෑ අනුමත කණ්ඩ සියල්ලම මුදල් මත තීරණය කරනවා. එතකොට මිනිහාගේ පඩිය මදි. ඊට පස්සේ මිනිහා මොකද කරන්නේ? තමන් ඉන්න යෙදෙන වෘත්තියේ හොරකම් කරනවා. අල්ලස් ගන්නවා. හෘද සාක්ෂියෙන් අහන්නකො ඔය ඉන්න ගමන් අහන්නකො හාඳුරුව මෙහෙම එකක් කියනවා අඩේ මං කෙරුවද එහෙම. අහන්න හදවතින් අහනකොට පේනවා. හොරකම් කරපු එක. ගත්තනම් තමන්ගේ හිතනේ දන්නේ නේ තමන්ගේ හිත දන්නේ ඒ අරගෙන කාපුවා පේනවා කොහෙද උපදින්නේ හරක් වෙලා උපදින්නේ තණ්ඩලේ දෙන්නද පොලේ දක්කනවා කටු කැලේ ගාල නොලියා වද
දෙනවා හපුතලේ කංග දැකලා බඩ දනවා පව් කළ ගොනෝ ඇදපන් අපු තල් යනවා හපුතලේ කන්ද දැකලා තියෙනව නේද? මහා කට්ටුක ගිරි දුර්ගයක්. බර බැඳි කරත්තය කර බැඳලා ගොනාගේ කුරවලට ලාඩම් ගහපු ගොනා මේ බර බැඳි කරත්තය කර බැඳගෙන ගිරි දුර්ගයක් අදිනවා කිලෝමීටර ගානක. ගොනා දෙකට නැමිලා අදිනවා. බෑ අදින්න. පිටිපස්ස බලනවා. වදිනවා කෙවිටි පාර කාගෙන බැරි ගාතේ ඉලෑට කූඩුවම කැටි කොට පියවරෙන් පියවර කිරියට කර මැදෙමින් දියපට්ට මතුවෙන තාක් ලාඩම් ගහපුවාගේ කන්ද නගිනකොට කුරේ ඉදිරියට නෙරනකොට පහලින් ලේ විදිනවා ඇන තියාපුවාගේ නහයෙන් හොටු දියර ගලමින් කටින් සෙම හලමින් ඇස් දෙකේ කඳුළු ගලමින් පැලුම් කකා මේ මහා බර අදින්නේ හොරා කාපු එකේ කරුමේ මහතුරුනේ. ඔව් නිල ඇඳුම පෙන්නලා හොරා කාපු එකේ පුටුවේ බලය පෙන්නලා හොරා කාපු එකේ නිලයේ බලය පෙන්නලා හොරා කාපු එකේ කරුමය හරක් වෙලා ඉපදිලා ගෙවන්න වෙනවා දවසක. මේ පැලවත්තේ මේ පන්සලේ දැන් ඉන්නවා එහෙම හරක් ගොඩක්. ඊළඟ භවයේ එතෙන්ට යන්නේ. ප්‍රීතියෙන් කාපන් දැන්. විඳවන දවස ඉදිරියේ තියෙනවා. කරන කලට පව් මීරිය මිසේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ හැඳින මේ පව් දුරාලන උපදේසේ නොදුන මනවි තුන් දොර අවකාශේ හිතයි කයයි වචනයයි කියන තුන්දොර හීලා කරගත්තොත් මිනිහෙක් මේ වැටෙන්න යන පාපයන්ගෙන් අත මිදුණ හැකි. එහෙම නැති වුණොත් ඒ ක්ලේශයන්ගේ බරින්ම මිනිහා අතරමං වෙනවා. කම්මැලි කුසීත පරාජිත මානසිකත්වයක් තියාගෙන බෑ ජීවත් වෙන්න. දිව්‍යන් ලෝකේ ජයගත්ත මිනිස්සු වෙන්න ඕනේ. ඒ මිනිස්සු මම ඕන තරම් දැකලා තියෙනවා. දිරියන් ලෝකේ ජයගත්ත. මං කියවනේ මං එනකොට මිනිස්සෙක්ගේ ගෙදරකට ගිහිල්ලා ආවේ කියලා. ඔව්. මේ ලංකාවේ ලොකු ව්‍යාපාරිකයෙකුගේ ව්‍යාපාරික ආයතනයේ කම්කරුවෙක් හැටියට ජීවිතේ පටන් අරගෙන දැන් මහා ව්‍යාපාරාධිපති කලමනාකාරවරයා හැටියට ඉංජිනේරුවා හැටියට කටයුතු කරන සුවිශේෂී තැනකට ඇවිල්ලා උත්තාන විරියාදි ගතේන බාහා බල පරිචිතේන සේදා වක්කිතේන ධම්මිකේන ධම්මලද්දේන භෝගේන. හැබැයි එතෙන්ට එනකන් මල් ඇතුරු මාවත් අපට නැති වෙයි. ඒ රළු ගොරෝසු කටුක මම්මාවතේ එනකොට ලැබෙන අත්දැකීම්මයි උපාදිය. ඒ අත්දැකීම්මයි උපාදිය. දැන් ඔය මාව පිළිගත්ත අපේ පඬිත හාමුදුරුවෝ කිව්වනේ නායක හාමුදුරුවෝ කියලා මට ඇති නායකකමක් නෑ. ඔව් සමහර තැන් වලින් මට මහා නායක කියලා තියෙනවා. අප්පා ඇඟ හිරි වැටිලා ගියා. මට ඇති හැම නායක পদවියක් නෑ. සල්ලි වලට නායක পদවි ඕනෑනෙත් නෑ. බලහත්කාරයෙන් ගන්න නායක পদවි ඕනෑනෙත් නෑ. හැබැයි මං සතුටු වෙනවා
ලෝකෙ මිනිස්සුන්ගේ ආධ්‍යාත්මයෙන්ම මම නායකයෙක් කියලා කියන එක ගැන. මම නායකයෙක් කියලා කියන එක ගැන මං සතුටු වෙනවා. ඒ මිනිස්සුනේ තෝරලා තියෙන්නේ. පණ්ඩිත හාමුදුරුවෝ කියලා කිව්වට මම සතුටු වෙනවා. ඇයි? මිනිස්සු තෝරලා මං පණ්ඩිතයෙක් කියලා. මං සන්තෝෂෙන්ම ඉන්න මිනිහා කියලා මිනිස්සු තෝරා ගත්තොත් මං සතුටු වෙනවා. නිදහසේ ඉන්න මිනිහෙක් කියලා තෝරගත්තොත් මං සතුටු වෙනවා. ඒක බලහත්කාරයෙන් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ වාසනාවන්ත මිනිස්කම ලැබෙන තුරු අපි මොකද කරන්න ඕන? උට්ටාන විරියාදිගතේන බාහා බල පරිචිතේන සේදා වක්කිතේන ධම්මිකේම ධම්මලද්දේන භෝගේන දහඩිය හලමින් දෑත දෙපය වෙහෙසවමින් මුළු ජීවිතේම මහන්සි වෙන්න ඕන. අඩුවෙන්ම බුදියන මිනිහා මං හිතනවා අඩුවෙන්ම බුදියන මිනිස්සු අතරේ එක්කෙනෙක් මට සාමාන්‍යයෙන් උපරිම දවසේ නිදියන කාලේ උපරිම නිදියන කාලේ පැය 4යි. උපරිම එක දහවලකවත් බුදියන්නේ. දැන් මෙහි බණ කියලා ඉවලා ආපහු යනකොට වෙලාව දනුස් පුතාට පින් සිද්ධ වෙන්න මම පුතාට පින් සිද්ධ වෙන්න මේ මම මෙහෙම ඇවිල්ලා දැන් ඒ කොල්ලා පූජා කරපු වාහනේ තියෙන හින්දා ඇවිල්ලා යනවා. නැත්තම් මම වෙනදා බස් එකේ නෙන්නේ. බස් එකේ කොළඹ ඇවිල්ලා කොටුවෙන් බැහැලා ඊට පස්සේ මෙහෙ කාට හරි කතා කරලා ඇවිල්ලා වාහනේ අරන් කොටුවට එන්න කියලා කොටුවෙන් වාහනයකට ගොඩ වෙලා බනට ඇවිල්ලා ආපහු මාව කොටුවට ගිහිල්ලා ඇරලනවා. එතනින් මම බස් එකකට නගිනවා අනුරාධපුර වවුනියා එහෙම නැත්තම් ත්‍රිකුණාමලේ. ওই බස් එකකට නැගලා මං එහෙ ගිහිල්ලා බහිනවා. බැහැලා පාන්දර 3ට 4ට බැස්සොත් ඒ වෙලාවට පාරේ වාහන නැහැ. මං බස් හෝල්ඩ් එකේ ඉන්නවා එළි වෙනකම්. ඒකලා කොල්ලෙකුට කතා කරලා බයිසිකලයක් ගෙන්නාගෙන මං යනවා. එහෙම තමයි මුලින් මං බනට ආවේ ගියේ. ඊට පස්සේ අපේ හාමුදුරුවනේ ඕක කටුක දුකක්. ඔබ වහන්සේ කරන සේවාව තවත් ටිකක් පුළුල් කරගන්න කියලා අර දනුස පෙරේරා දනුස්ක පුතා තමයි මට ඔය ඒ කාලේ කෝටියයි වාහනේට කෝටියක් දීලා ඔය වාහනේ අරන් දුන්නේ. ඒ නිසා මම ලංකාව වටේම මා කියපු ධර්මදේශනා ප්‍රමාණය තවත් 3-4 ගුණයකින් වැඩි කරලා මට ඒක ප්‍රචාරය කරන්න කියලා දෙන්න හැකියාව ලැබුණා. එනිසා එක මිනිහෙක් හරි නිර්මාණය වෙනවා නම් ලෝකයේ ඇතුලේ පුතේ ඒක ලෝකයට මහා පුණ්‍ය සම්පත්තිය වාසනාවක්. එහෙනම් අද මේ ධර්මානුශාසනාව සඳහා ඇවිල්ලා ඉන්න ඔබ අතරේ එක මිනිහෙක් හරි Taman තුල තියෙන කම්මැලිකම කුසීතකම අතහැරලා දෑත දෙපය වීරියෙන් හරි හම්බ කරගෙන ජීවත් වෙන අවංක මිනිහෙක් වෙන්න පුළුවන් නම් රාජ්‍ය දේපොළ හොරාගෙන කාලා සැප විඳින්න හදන්නේ නැතුව දිරියෙන් රාජ්‍යයට සේවයක් කරලා ලැබෙන දෙයින් යැපෙන්න උත්සාහයක යෙදෙන නිර්මාණශීලී මිනිහෙක් වෙනවා නම් හොඳයි. ඒක හරි වටිනවා. මම මේ මෙච්චර මහන්සි වෙලා ගිහිල්ලා බලන්නකෝ. මගේ ධර්මශාලාවේ තියෙන වට්ටක්ක කිලෝ 15000ක් විතර. බටන්. මේ දවස් ටිකේම මම අඹ වලට පැකට් දානවා උදේ වරුවේ. දැන් දාලා තියෙනවා පැකට් 10000ක්. TJC අඹ වලට. පැකට් 10000ක් දාපුවාම කිලෝ 8000ක් තියනවා කියන්නකො. ලක්ෂ 40ක් නේ. ලක්ෂ 40ක්. ටින් එකක් තියන්න ඕනද පන්සල ඉස්සරහා කී හරි දාපියව් කියලා. විලි ලැජ්ජා නැතුව ටින් එකක් තියෙනවා ලයිට් බිලට. දාපියව් කී හරි. මුළු අවුරුද්ද නෙමෙයි අවුරුදු 5ක 6ක ලයිට් බිල් දාන්න බැරියයි. මේ ඊයේ පෙරේදා වැටිලා තිබිච්ච දෙහි අහුලලා කොල්ලෝ පොහොර උරේක දාලා තිබුණා. මම බනට යන ගමන් පන්නල DM මල්ලිට ගිහින් දුන්නා.
තොග එළවලු මුදලාලිට. කිලෝ 75ක් තිබ්බ 75000යි. ඊට පස්සේ තිබිච්ච දෙහි ටික පණිවිඩයක් වෙලා තිබුණා ගැට හරි කමක් නැහැ හඳුන්නේ එවන්න මේ ගෑනු දෙහි කපන්න දෙහි ගැට හොයන්න එනවා ගැට හරි කමක් නැහැ. ඒ ගාන මං කොල්ලන්ට කිව්වා අඩේ ගැට හරි කඩාපිය මේකට ගැට හරි කමක් නැහැ කිව්වා කියලා. ඒ ගමන දෙහි සාමාන්‍ය පැහිච්ච වුවත් එකක් කඩලා අරන් ගියා 1300යි කිලෝ එක. කාගෙන්වත් හිඟා කන්න ඕනද පුතා ලයිට් බිල දාගන්න? පොඩියෙකුට පොතක් අරන් දෙන්න. පොඩියෙකුට උගන්වන්න. මගේ අම්මට බෙහෙත් ටිකක් ගේන්න කවුරු හරි ලයිට් බිලට දාන එකෙන් ගන්න ඕනද මං? ගොඩ නැගිල්ල හදන්න දීපු එකෙන් අපේ අම්මට බෙහෙත් අරන් දෙන්න ඕනද මං? ඕන්නේ. දෙමව්පියෝ ගෞරවනීය හැඟීමකින් නිර්මාණය කරපු මේ වාසනාවන්ත දෑත දෙපයේ වැර ඇති තාක්කල් පින්නතුනි ලෝකෙන් හිඟා කන්න හොඳ නැහැ. ගිහිවත් පැවිදිවත් ලෝකෙන් අසාධාරණ විදියට හිඟා කන්න හොඳ නැහැ. ශක්තියෙන් නිර්මාණය වෙන සුන්දර මිනිහෙක් හැටියට ජීවිතේ හදා ගන්න පුළුවන් නම් හොඳයි. මෙලොවත් පරලොවත් දිනන්න දිරිය වඩන මිනිහෙක් වෙන්න. 3යි 4යි 2 කියන්න වෙලාවක් නැහැ. හාඳුරුව දීපු වෙලාව ඉවරයි. 4යි 5යි කියන්න වෙලාව මදි. උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා. උද්දච්ච කියලා කිව්ව උඩඟු කොම. ඒකයි කියන්න විස්තර කරන්න දෙයක් නැහැ දන්නවනේ. නේද? මේ දායක සභාවේ උඩඟු කොම තියෙන අය ගැන මම විස්තර කරන්න ඕනද? විස්තර කරන්න ඕනේ නැහැ. හොඳට දන්නවා ඔබ. පුම්බාගෙන ඉන්නේ උන් කවුද කියලා. වෙස් ගත්තේ උන් කවුද කියලා ඔබ දන්නවා. ගෙදර ගෑණිගේ උඩඟු කොම මිනිහා දන්නවා. මිනිහාගේ උඩඟු කොම ගෑණි දන්නවා. රටේ ලෝකේ හිටපු මැති ඇමතිවරුන්ගේ උඩඟු කොම ඒ අයගේ නෝනලාගේ තිබිච්ච උඩඟුකම් නිලයෙන් ඉහළට ගියපු නිලධාරියන්ගේ උඩඟු කොම නෝනාවරුන්ගේ උඩඟු කොම ඒ අයගේ දරුවන්ගේ උඩඟුකම් අපිට අවබෝධයෙන්ම ප්‍රායෝගිකව මේ ලෝකේ පේන්න තිබුණා. ඒ උඩඟු කොම විනාශයට මුල වේ. උඩඟු කොම විනාශයට මුල වේ. ප්‍රායෝගික මේ ජීවිතේත් එහෙමයි සංසාර ගමනේදීත් එහෙමයි. විරූපී අංගවිකල මන්ද බුද්ධිකයෝ වෙලා උපදින්නේ ඔය උද්දච්ච උඩඟු ගති තියෙන පව්කාරයෝ. ඔව්. එහෙම නැත්නම් දෙවියන් වහන්සේ මවනවාද අංගවිකලයි? දෙවියන් වහන්සේ මහා කාරුණිකයි. දෙවියන් වහන්සේ ਸਰව සමයි. දෙවියන් වහන්සේ ਸਰව ව්‍යාපී. දෙවියන්ගේ ගුණ කියවන තැන් බලන්නකො. එහෙම තමයි තියෙන්නේ. එතකොට ਸਰව සාධාරණ දෙවියන් වහන්සේ එකෙක් අන්ධෙක් කරලා අනිකට පෙනීම දෙනවද? එකෙක් අංග සම්පූර්ණව නිර්මාණය කළා අනිත් එක අංග විකල කරනවද? එකෙක් බුද්ධිමත් කරලා අනිකා මන්ද බුද්ධිකයෙක් කරනවද? නෑ. කවුද එතකොට ඒ මවාපු මැවුම්කාරයා? තමන් සංසාර ගමනේදී කරන ලද අකුසල කර්මයාගේ බලය. ඒ අකුසල කර්මයා පස්සෙන් ඇවිල්ලා පටිසන් දෙනවා. ඒ පටිසන් දුන්න දවසට කනගාටු වෙලා වැඩක් නැහැ. එතකොට පෙරහැර ගිහිල්ලා බඳුනා බින්දෙන්ද ඉස්සෙල්ලා පරිස්සම් කරගන්න ඕනේ. බින්දුනට පස්සේ ඔළුවේ අත බැඳගෙන ඒක දිහා බලාගෙන හිටියාට පළක් නැහැ. වෙන්න තියෙන විනාශය වෙලා ඉවරයි. ආපහු නිර්මාණය කරන්න බෑ. ඒ හින්දා පින්නතුනේ ජීවිතයට වටිනාකමක් දීලා පින් සිතින් සැහැල්ලු නිහතමානී සුන්දර මිනිහෙක් වෙන්න මහන්සි ගන්න. නැමෙන්න ඕනේ. හරි දේ ඉදිරියේ යහපත ඉදිරියේ නැමිච්ච මිනිහෙක් වෙන්න ඕනේ. බුද්ධිය මෝරන්න කිරිවදින කරල වාගේ නැමෙනවා නිහතමානීව. ඒ නැමෙන කරල ඍජුව ඉන්න කරල් වලට වඩා හරිම වටිනවා. ඍජු එක බෝල්නේ. ඍජු එක බෝල්. ඒක හුලඟ යනවා. ඒක වැඩක් නෑ. පායට පෑගෙන දූවිල්ලක්සේ විසි වෙනවා. හැබැයි වන්දනා කරලා පිළිගන්නේ අර නැමෙන කරලේ අස්වැන්න. එහින්දා පිනෙන් පොහොසත්, ගුණෙන් පොහොසත්,
නුවණින් පොහසත් මිනිසෙකු වී ආධ්‍යාත්මයට බර සොඳුරු මිනිහෙක් වෙන්න නිහතමානීකම ගොඩ නගා ගන්න මහන්සි ගන්න. අන්තිම කාරණාව විචිකිච්ඡා සැක තියා ගන්න එපා. ඇත්ත ඉදිරියේ සැක තියා ගන්න එපා. විශ්වාසා පරමා ඥාති ලෝකේ සොඳුරුම නෑකම විශ්වසනීයත්වය. ඔයාලගේ හොඳම නෑකම මොකද්ද දැනට? මේ ලෞකික ලෝකේ ඔයාලට තියෙන ළඟව හොඳම දැනට තෝරාගෙන තියෙන නෑකම මොකද්ද? බොරු කියන්න බෑ නේද? බොරු කියන්න බෑ කියපු ගමන් ආව වෙනවා. අම්මා කියලා කියන්නද? බෑ. තාත්තා කියලා කියන්නද? බෑ. චූටි පැටවුන්ට කිව්ව හැකි අම්මා කියලා. චූටි පැටවුන්ට කිව්ව හැකි තාත්තා කියලා. හැබැයි පැහිච්ච කාටවත් කියන්න බෑ. පැහිච්ච අය නෑකමක් හදාගෙන තියෙනවා. බිරිඳ සහ සැමියා. හොඳ මේක කියලා තමයි තෝරාගෙන තියෙන්නේ. හැබැයි වැඩිපුරම හැප්පෙන එක එතනමයි. වැඩිපුර හැප්පෙන තැනත් එතනමයි. රිදෙන තැනත් එතනමයි. හේතුව තමයි විශ්වාසයේ බින්දෙන මොහොතක් ගානේ නෑකම paludu වෙනවා. නෑකම paludu වෙනවා. විශ්වාසයේ තදින්ම බින්දිච්ච දවසට නෑකම නැත්තටම නැති වෙලා ගිහිල්ලා එතන වෛරක්කාරයෙක් උපදිනවා. කුණ්ඩලකේසි තමන්ගේ මිනිහව තල්ලු කරනවානේ හොරුන් හෙලන ගිරිමුදුනෙන් පල්ලට. ආදරේම කරපු ලෝකේ වටිනම වස්තුව කියලා දැකපු ස්වාමියා විශ්වාසයේ බින්දා. ස්වාමියා විශ්වාසයේ බින්දපු නිසා හොරෙක්ව ගත්තේ. හොඳ මිනිහෙක් කරලා මං ගන්නවා මේකව කියලා හොරෙක් මරන්න ගෙනියන හොරෙක්ව තමයි අල්ලස් දීලා බේරගත්තේ. දිග කතාවක් වෙලාව නෙමෙයි. බේරගෙන කෝටි ගානක දෑවැද්දකුත් එක්කම් මල් ගහක් වාගේ කෙල්ල මේක කසාද බැඳගත්තේ. ආදරේ පුතේ පුදුම ආදරයක්. හැමදාම එක වාගෙම ආදරේ. ගාට ඇවිදින් ඇස් දෙක වහලා hina වෙන්න ආදරේට කොනිත්තලා පෑල දොරින් පැන දුවන්න. රැට ඉහ ඉද්දර කොඳුර කවි කියන්න පාට පම් පැදුරේ මටත් ටිකක් ඉඩ තියන්න. කසාද බැඳපු ළඟදී බලන්නකො මොකද්ද තියෙන ස්වභාවය කියලා. ඔය ක්‍රමය. යනින් ගමන් තට්ටු කරනවා කොනිත්තගෙන යනවා. අතින් අල්ලාගෙනමයි නාන්න ගියත් අතින් ගලවන්නේ. දෑත දෑංගිලි පටලාගෙන. බයිසිකලේ යනකොට බෙල්ලට උඩින් අත දාලා බදාගෙන අජානීය ස්කූටර තුරංගා පිට වඩිනා කුමාරිය නිවාත වේගයෙන් නිගිලෙනු කොතනා බදාහිමි දෙවුර එසවි පුරවර සිරි බලනා විලාසයට උඹේ කිරුල බිම වැටෙයිද හිතුණා. මේම තමයි යන්නේ. ටික දවසක් යනකොටම වෙන කෙල්ලක් බයිසිකලේ තියාගෙන ඇවිල්ලා බැස්සුවා දැක්කා. ඉවරයි පුතා. ඉවරයි. දෑත දෑංගිලි පටලා ගත්ත බඳින් බඳ වෙලා ගත්ත ආරෙන් මෙහෙන් තිබිච්චේ ඇඟැලුම්කම් සියල්ලම නිමයි. එක්කෝ මොකෙකුගේ හරි කේලමක් අහලා එහෙම නැත්තම් වැරදි කෝණයකින් සියසින් දැකලා විශ්වාසයේ paludu කෙරුවා කියලා කැඩිලා බිඳිලා විනාශ වෙලා යනවා. අසුරු සැනි සමහරුව මරලම දානවා. විශ්වාසයේ බිඳලා. ඉඳ බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා මේ විශ්වයේ යථාර්ථය පිළිබඳව සත්‍ය ලෙස අවබෝධ කරගෙන විශ්වසනීයත්වයෙන් යුතු මිනිසෙක් වෙන්න පුළුවන් නම් ඒක තමයි සැබෑම නිර්වාණගාමී ගමන. මිත්‍යා දෘෂ්ටිය දුරු කරන්නත් තියෙන්න ඕන තුනුරුවන් කෙරෙහි බැඳී
අචල විශ්වාසය. ආන්ගේ විශ්වසනීයත්වයෙන් සුහදශීලී පින්වත් රාගාදී ක්ලේශ ධර්මයන්ගෙන් තොර මෛත්‍රී සහගත සොඳුරු මිනිසෙකු වන්නට ඔබට අඥානවන්තකම දුරලමින් මේ නිර්වාණගාමී මාවත වසාලන පංච නීවරණ ධර්මයන් දුරු කරගෙන බෝසත් ගමනක් යන්නට වරම් ලැබේවා 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 කියන ප්‍රාර්ථනාව ඇතුව දෙවියන්ට පින් දෙන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ධම්ම දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. මාලා වල්පිට මෑණියන් වහන්සේගේ වර්ෂ පූර්ණ සිහි කිරීම සහ ගුණදාස වල්පිට පියාණන් වහන්සේ ඇතුළු දෙපාර්ශවයක මියගිය ඥාතීන් පින්ගන්න ඉන්නවා නම් ඒ හැම දිනාටම පුණ්‍යානුමෝදනා කරන්නටත් ඒ වගේම පැලවත්ත පිරිවෙන් මහා විහාරය නිර්මාණය කරලා ඔබට දායාද කරන්නට යෙදුණු මේ සම්බුදු සසුනේ සංඝ පීතෘවරයාණන් වහන්සේලා හැටියට වැඩහිඳ අපවත් වී වදාළ නායක ස්වාමින් වහන්සේලා පින්ගන්න ඉන්නවා නම් උන්වහන්සේලාටත් පැලවත්ත ග්‍රාමවාසී නිගමවාසී සතර පේරුවේ දායකකාරකාදීන්ගේ නමින් මිය ගියපු මේ වෙහෙර විහාර ගම්බිම් ඉඩම්කඩම් මම්මාවත් ඇල දොළ ගංගා කෙත්වතු සියල්ල අපිට උරුම කරලා දීලා අපේ ජීවිත මේ ලෝකයට දායාද කරලා මිය ගියපු අපේම අම්මා අප්පච්චි අත්ත මුත්ත නත්ත පනත්ත ආදී කුල දෙටුව පින්ගන්න ඉන්නවා නම් ඒ සෑම සියලු දෙනාටමත් ජාත්‍ය ආදී දුකින් නිදහස සුන්දර සැනසීමෙන් සැනසීම ලබන්නට වරම් මේ උතුම් ධර්ම දානමේ මහා පුණ්‍ය කර්මයේ බලයෙන් ඔබ හැම දිනාටම ධර්මඥානය තුලින් ලැබේවා 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 කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. සියලු දෙනාම සාදුකාරයක් පවත්වන්නකෝ. ඔය ඉන්න තැන් වල ඔහොමම ඉඳගෙන වන්දනා කරගන්න. බුත්සන්නය. තෙරුවන් බුත්සන්නයි. කාලය වියකිලා ඉක්මන් කරන්න. බුත්සන්නයම් තෙරුවන් සරණයම් වන්තිය. තෙරුවන් සරණයි පුතේ. හැමෝම දෑත නළලේ තබාගෙන හයියෙන් සාදුකාරයක් පවත්වන්නකෝ. ඉච්ඡිතං පච්චිතං තුයං කිප්පමේව සමිජ්ජතු සබ්බේ පුරන්තු චිත්ත සංකප්පා චන්දෝපන්න රසීයතා ත්‍රයිතර තිලක සකලඤ්ඤය සාගර පාරගතානි සේසනායික ගුණරත්න මන්දිරාය මානව භාග්‍යවත් අරිය සම්්‍ය සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයන්න් වහන්සේ විසින් මధుර මනෝහර කොට කුරවීකනාද ගම්බීරාලාපෙන් දේශිත මිහිරි ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් පැලවත්ත ඓතිහාසික පිරිවෙන් විහාරීය පරිශ්‍රයේ කරවන ලද මනරම් ධම්සභා මණ්ඩපයේදී දේශනා කරවාගෙන
වතපිළිවෙතේ යෙදෙමින් අන්‍යෝන්‍ය වශයෙන් සුවද සබඳතා පවත්වමින් මිතුරු දම්තා උරු කරගනිමින් වඩන ලද දාන සීල භාවනාදී ත්‍රිවිධ පුණ්‍ය ඵල ධර්මයෝ මාලාවල් පිට මැතිනියගේත් ස්වාමි පුරුෂයාගේත් පරලෝක ප්‍රාප්ත ජීවියා පිංගන්න වේනම් මේ පින් කුසල් හේතු වේවා වාසනාව වේවා සසරේ අතරමන් නොවේවා සතර වරිගයක නෑයෝ සමග උතුම් මම නිවනින් සැනසීම ලබත්වා අනතුරුව විහාරීය පරිසරය අපට නිර්මාණය කොට දායාද කරමින් අපවත් වී වදාළ නායක ස්වාමීන්ද්‍ර වර ප්‍රමුඛ ගෞරවනීය මහා සංඝරුවන පින්ගන්ධ වේනම් උන්වහන්සේලාටත් ग्रामवासी निगमवासी प्रदेशवासी सतर पेरवे दायक कारकादींगे नामेन जन्मांतर गतवन्नट यदुना उसने बरඥාතීන් පිංගණ්ඩ වේනං හැමදෙනාට මත් ඔබටත් මටත් මේ ගෞතම සම්බුද්ධ රාජ්‍යයේදීම ආර්ය ධර්ම මාර්ගය අවබෝධ කරගන්නට වරම් ලැබේවා 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 ඉසිතා චිත්ත ප්‍රීතිය යුක්තව සාදරයෙන් පින් අනුමෝදන් විය යුතුය අභිවාදන සීලිස නිච්ඡං උද්ධාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං आयुरारोग्य संपत्ति सग्ग संपत्ति में वच अतो निब्बान संपत्ति मिनाते समिज्जतु හැමෝටම තෙරුවන් සරණයි